හරි. එතකොට අද අපි දාරිත්‍ර ටික තමයි පටන් ගන්න යන්නේ. එතකොට මේකෙන් ඇවිල්ලා අනිවාර්යෙන් විභාගයට ලකුණක් එනවා. හරි. MCQ එකක් අනිවාර්යෙන් එනවා. එසේ එකක් වුණත් හැදෙන්න පුළුවන්. ඒ ඇවිල්ලා තියෙන. පහුගිය අවුරුදු පහ ආරම්භ බලන්න. පහුගිය අවුරුදු පහ තුලද මේක එසේ එක ඇවිල්ලා තියෙනවා. හරි. එතන අනිවාර්යෙන් එසේ එකක් එන්නත් පුළුවන්. MCQ එකක් එන්නත් පුළුවන්. ඒ හින්දා හොඳට මේක බලාගෙන මේකේ තියෙන ගණන් ටික අදලා මම හිතන්නේ මේක MCQ ලොකු ප්‍රමාණයක් තියෙනවා. මට මතක විදියට නම් 60 ගණක් වගේ තිබ්බා. ඒක ලොකු ප්‍රමාණයක් තියෙනවා. මම එකක් හදලා දානවා දැන්. එතකොට මේ ටිකේ තියෙන වීඩියෝ එක මේක. ඊට පස්සේ මේකෙන් පස්සේ වෙන MCQ එකෙන් කර වීඩියෝස් ටික ඔයාලට කැමති ඒවා ඔයාලට බැරි ඒවා ගිහලා බලන්න පුළුවන්. ඒකෙන්. හරි. අපි යමු පාඩමට. එතකොට දාරිත්‍රක මොකක්ද එතකොට මේකෙන් කරන්නේ? දාරිත්‍රකයක් කියන්නේ මොකක්ද? දාරිත්‍රකයක් මොකටද ඕනි වෙන්නේ? හරි. ඔය ටික අපි ඉගෙන ගමු. මම මෙහෙම එකක් කියන්නම්. අපි ඉගෙන ගත්ත මතකද විද්‍යුත් ක්ෂේත්‍රවල පළවෙනි වීඩියෝ එකේදී මොකක් හරි අනාරෝපිත වස්තුවක් ආරෝපණය කරන ක්‍රම ගැන. අන්න ඒකේ පොඩි තීරි කැලලක් අරගන්න යනවා. මම මෙන්න මේම තහඩුවක් ගන්නවා. එයාව භූගත කරනවා. හරිනේ? තහඩුවක් අරගෙන එයාව භූගත කරනවා. ඊට පස්සේ තව තහඩුවක් ගන්නවා. මේ තහඩුවට ආරෝපණයක් තියෙනවා දැන්. හරි? කිසියම් ධන Q කියලා ආරෝපණයක් තියෙනවා. හරිනේ? ඔන්න ඔය විදිහට ධන Q කියලා ආරෝපණයක් තියෙන තහඩුවක් මෙයා ළඟට ගෙනාවට පස්සේ මොකද වෙන්නේ? මෙයා ගාව මොකද වෙන්නේ? මෙයා ගාව ප්‍රේරණයෙන් ඍණ Q කියලා ආරෝපණයක් එනවා නේද? හරිනේ? අපි ඒක ඉගෙන ගත්තා. හරිනේ? හේතුව මොකද්ද? දැන් ඇත්තම කියනවා නම් ඕක ඍණ Q සහ ධන Q කියන දෙකම තියෙන මොකද්ද? සන්නායකයක් විය හැකි. හරිනේ? ධන විය හැකි නේ වෙනවා. හරි? ඍණ Q සහ ධන Q දෙකම තියෙනවා. හැබැයි මේ අපි භූගත කරලා තියෙනකොට අර හැදෙන ධන Q ටිකට මේ පැත්තෙන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගලාගෙන ඇවිල්ලා උදාසීන වෙලා යනවා. එතකොට මෙයාට අල්ලන් ඉන්න පුළුවන් ඍණ Q ටිකනේ. අන්න ඍණ Q ටික විතරක් ඉතුරු වෙලා ඉන්නවා. හරිනේ? Q කියන එකක් ගෙනාවට පස්සේ ඍණ Q කියලා ආරෝපණයක් ඒක සමානම ආරෝපණයක්. හැබැයි ලකුණින් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් මේ පැත්තේ තහඩුව හැදෙනවා. එතකොට ඔයාලට පේනවා නේද? දැන් මෙන්න මේ දෙකේම ආරෝපණ ගබඩා වෙලා තියෙනවා කියලා. ආරෝපණ ගබඩා වෙලා තියෙනවා. එහෙනම් දැන් මේක අපිට යූස් කරන්න පුළුවන් නේද? ආරෝපණ ගබඩා කරන මොකක් හරි උපකරණයක් විදියට. අන්න ඔය වගේ එකක් තමයි දාරිත්‍රකයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් තවත් විදියක් තියෙනවා. මොකද්ද? ඔය වගේ තහඩු දෙකක් අරගෙන අපි සෙට් කරනවා මොකකටද? මොකක් හරි විද්‍යුත්ගාමක බල ප්‍රභවයකට. හරිනේ? විද්‍යුත්ගාමක බල ප්‍රභවය. එතකොට මොකද? හිතන්නකෝ මෙයා ඍණනේ. ඍණ එක්කනා මොකද කරන්නේ? ඍණ පැත්තේ දැන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ටික මේ සෙට් කරපු ගමන් මොකද වෙන්නේ? මෙහෙට ගලාගෙන ඉලා මෙතන රැඳෙනවා. හරි? දැන් මෙයාගේ තියෙන ඍණ විභවය මෙයාටත් ලැබෙනවනේ. නේ? මෙයාගේ තියෙන ඍණ විභවය මෙයාටත් ලැබෙනවා. ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට එනවා. දැන් මෙයා ඉලෙක්ට්‍රෝන වලින් මෙව වුණාට පස්සේ මෙයා ඍණ වුණාට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා ධන ලෙස ප්‍රේරණය කරගන්නවා. හරි? එයා ධන ලෙස ප්‍රේරණය කරගන්නවා. දැන් පේනවනේ ඔන්න ඔය විදිහට අපිට කිසියම් ආරෝපණයක් ගබඩා කරන්න පුළුවන් කියලා මෙන්න මේ තහඩු දෙක අතර. අන්න ඔය වගේ ආරෝපණ ගබඩා කරන්න යූස් කරන උපකරණයක් තමයි මේ දාරිත්‍ර කියන්නේ. එතකොට මේක තමයි අපි හොයාගෙන තියෙන මූලිකම දාරිත්‍රකය. ඊට අමතරව දැන් නම් තියෙනවා එක එක හැඩේ දාරිත්‍රක. හරි? පොඩි ඔය කැප්සියුල් හැඩයටත් තියෙන. ඒ කියන්නේ බෙහෙත් පෙති. අන්න ඒ වැඩේටත් දාරිත්‍රක දැන් තියෙනවා. එක එක හැඩවලට තියෙනවා. ඒ හැම එකම යූස් කරලා තියෙන්නේ මෙන්න මේ concept එක. හරිනේ? දෙපැත්තෙන් තහඩු දෙකක් තියෙනවා. මැද්දෙන් මොකක් හරි පරිවාර ද්‍රව්‍යයක් තියෙනවා. ඒතකොට මේකෙදි පරිවාරක ද්‍රව්‍ය අපි නිකන් වාසිය කියලා අරගත්තේ. හරිනේ? එතකොට තව එක් පරිවාරක ද්‍රව්‍ය මේකට දාන්න පුළුවන් අතුරට. හරිනේ? එතකොට ඔන්න ඔය විදිහට තමයි දාරිත්‍රකයක් හදන්නේ. හරිනේ? ඒක ක්ලියර් කරගෙන දාගන්න පොඩ්ඩක් මේක. දාරිත්‍රකයක් හදන විදිය. දාරිත්‍රකයක් හදන විදිය. හරි? එතකොට ඊළඟට අපි කතා කරන්නේ මොකද්ද? මොක දාගෙන ඉන්නකො. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ දාරිත්‍රකයේ පොඩි ලක්ෂණයක්. මොකක්ද ඒක? ඒකට අපි කියනවා ධාරණාවය කියලා. හරිනේ? දාරිත්‍රකයක ධාරණාවය. අර නිකන් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය වගේ එකක්. හරිනේ? දාරිත්‍රකයක ධාරණාවය. එයාගේ ප්‍රබලතාවය වගේ. හරි? එහෙම නිකන් කියන්න පුළුවන් අපිට. හරි මොකක්ද බලමු මේ ධාරණාවය කියන්නේ. දාරිත්‍රකයක ධාරණාවය කියලා අර්ථ දක්වලා තියෙන්නේ අපිට. මොකද්ද?
මේ ධාරිත්‍රකයේ දෙකලවර දැන් විභවාන්තරයක් තියෙනවනේ. ඇයි? ආරෝපණයක් ගබඩා කරගත්තට පස්සේ එයාගේ දෙකලවර දැන් විභවාන්තරයක් ගොන්න කියලා තියෙනවා. හරි. තියෙන ආරෝපණයේ තියෙනනේ Q කියලා. හරිනේ. එතකොට ගත්තොත් එහෙම ධාරිත්‍රකයේ ධාරණාවේ අර්ථ දක්වලා තියෙන්නේ මොකක් කියලාද? මෙන්න මේ ආරෝපණ ප්‍රමාණය බෙදීම විභව අන්තරය කියලා. හරිනේ. එතකොට ලියාගන්න එක ධාරිත්‍රකයක ධාරණාවේ අනු ආරෝපණ ප්‍රමාණය හා විභව අන්තරය අතර අනුපාතයකි. විභව අන්තරය අතර අනුපාතයකි. හරි. ඊට පස්සේ දාගන්න සමීකරණය අපිට ධාරණාවය හොයලා දෙන්න. මේකට ධාරිතාවය කියලා කියනවා. ධාරණාවය සහ ධාරිතාවය කියන වචන දෙකම භාවිතා කරනවා. රිසෝස් බුක් එකේ තියෙන ධාරණාවය කියන වචනේ. හරි. එතකොට මේක දාගන්න. මේක තමයි වැදගත්ම සමීකරණය. ඕකම අයිනවා අපි ඒකක විදියට මොකද්ද? මේක ඒකකය. ඒකකය වෙන්නේ ෆැරඩ්. හරිනේ ෆැරඩ්. ෆැරඩේ කියන විද්‍යාඥයා ඒ වචනේ තියෙනවද ෆැරඩ්. ෆැරඩේ කියන විද්‍යාඥයාගේ නම ෆැරඩ්. ඒකකය ෆැරඩ්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මොකද්ද? වෝල්ට් වලට වෝල්ටයට කූලොම්. වෝල්ටයට කූලොම්. හරි. වෝල්ටයට කූලොම්. හරි. ඔන්න ඔය කියන එකක දෙක මේකට යූස් කරනවා. එතකොට මේ තියෙන්නේ ධාරිත්‍රකයක ධාරණාවය. එහෙම නැත්නම් ධාරිතාවය හොයන සමීකරණය. මොකක්ද දාගන්න ලස්සනට? මොකක්ද දාගන්න ලස්සනට? හරි. අතලා දාගන්න. මම යනවා ඊළඟ පාර්ට් එකට. එතකොට ගත්තොත් එහෙම ඊළඟ පාර්ට් එකෙන් අපි කතා කරන්නේ මේ ධාරිත්‍රකයක් ආරෝපණය සහ විසර්ජනය කරන ක්‍රම ගැන. මම දැන් තියරි ඉක්මනට ගන්නගෙන යනවා. ඔයාලට තියෙන නවත්තගෙන දාගන්න තියරි නෝට් එකක් නැත්තම් හරියනවා. හරි. ධාරිත්‍රකයක් මොකක් කරන විදියද? ආරෝපණය සහ විසර්ජනය කරන විදිය. එකක් දාගන්න. ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම සහ විසර්ජනය කිරීම. ඕකට අපි උදා ගන්න මෙන්න මේ වගේ පරිපතයක්. මෙන්න මෙහෙම ධාරිත්‍රකයක් සෙට් කරනවා. මේ පැත්තෙන් මං මෙන්න මේ විදිහට විද්‍යුත්ගාමක බල ප්‍රභේදයක් සෙට් කරලා තියෙනවා. මේ පැත්තෙන් මොකද්ද? ප්‍රතිරෝධකයක් සෙට් කරලා තියෙනවා. හරිනේ. මට දැන් පුළුවන් නේද මෙතන තියෙනවා ස්විච් එකක්. හරි? ස්විච් එකක්. ওই ස්විච් එක මෙන්න මේ P කියන පැත්තට P සාටිවුලේස නම් කරා P කියන පැත්තට සෙට් කරලා මෙන්න මේ පද්ධතිය හරහා කිසියම් ධාරාවක් යවන්න. හරි. අපි එහෙම කරමු. අපි මේ ප්‍රතිරෝධය දාමු මෙතනටම. හරි. දැන් අපිට ප්‍රතිරෝධයකුත් තියෙනවා. හරි. B සමානයි IR අනුව අනිවාර්යෙන් ධාරාවක් යන්න ඕනේ. එහෙනම් ප්‍රතිරෝධය උතනට දැම්මම කොහොමත් හරි. එතකොට මේක මෙතනට සෙට් කරපු ගමන් මෙයා මෙන්න මේ මාර්ගය තමයි ධාරාව ගමන් කරන්නේ. හරි. ධාරාව ගමන් කරන්නේ. මේ පැත්තේ ඉඳන් මෙහෙට හොදේ. එතකොට ඔය ධාරාව ගමන් කරනකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙයා තුල ගබඩා වෙනවා කිසියම් ආරෝපණයක්. හරි. කිසියම් ආරෝපණයක් ගබඩා වෙනවා. හැබැයි ඒ ආරෝපණය ගබඩා වුණාට පස්සේ මෙයා හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ආරෝපණය ගබඩා වුණාට පස්සේ මෙයා හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එතකොට මෙයා දෙන්නේ ඊටමත් සුළු කාලයක් තුල ධාරාවක් ගලන්න විතරයි. හරි? එහෙනම් මෙයාගේ ධාරාවේ විචලනය අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් කාලයත් එක්ක කොහොමද? ධාරාව දැන් එන්න මොකද වෙන්නේ? අඩු වෙන ලොකු වගේ ඉඳන් අඩු වෙලා බිඳු වෙලා යන පොඩි කාලයක් ඇතුළත. අර හේතුව මෙයාගේ ධාරිත්‍රකයක් කරහා අපි ගන්නේ ධාරාවක් ගලන්නේ නැහැ. එහෙමයි කරගන්න. එතකොට පොඩි කාලයක් ඇතුළත ධාරාව ශුන්‍ය වෙලා යනවා. ඊළඟට විභවය. විභවය මොකද වෙන්නේ? දැන් මුකුත් මේක සෙට් කරන්න කලින් මේක ආරෝපණයක් නැහැ. ඒ කියන්නේ විභවාන්තරයකුත් නැහැ. එහෙනම් විභවය බිඳුවේ තියෙන්නේ. හරිනේ? විභවය බිඳුවේ තියෙන්නේ. බිඳුවේ ඉඳලා කිසියම් නියත අගයකට එනවා. හරි? මෙතනින් ඉවර වෙන තැනදී මෙයා ලස්සන නියත අගයකට එනවා. හරි? ඔන්න ඔය විදිහට ධාරාව සහ විභවාන්තරය වෙනස් වෙනවා මේ ධාරිත්‍රකය ආරෝපණය කිරීමේදී. හරි? මේ පැත්ත කියමු අපි ආරෝපණය කියලා. මේ කියන ආරෝපණය කිරීමේදී වෙන දේවල්. ආරෝපණය. හරි? ඔය දෙක මතක තියාගන්න ඕනේ. ඊළඟට විසර්ජනය කරන්න ඕනි මට. මම විසර්ජනය කරනකොට මොකද කරන්නේ? මෙයාව සෙට් කරනවා මෙතනට. හරි? මෙයා මෙතනට සෙට් කරනවා. එතකොට දැන් ධාරාව ගලන්නේ නේද? මුලින්ම බලන්න මොකක්ද දෙන්නේ කියලා. දැන් මේකේ විද්‍යුත්ගාමක බල ප්‍රභේදයක් තියෙනවද? ඒ කියන්නේ කෝෂයක් තියෙනවද? නැහැ. හැබැයි මෙන්න මේ ධාරිත්‍රකය දැන් මොකද කරන්නේ? එයා ගාව ආරෝපණයක් තියෙනවා. එහෙනම් එයා කෝෂයක් විදිහට හැසිරෙනවා. හරිනේ? ආරෝපණ ගබඩා කරලානේ තියන්නේ එයා ගාව. එහෙනම් එයාට පුළුවන් දැන් ඒ ආරෝපණ ටික මුදා හැරලා කෝෂයක් විදිහට හැසිරෙන්න. ඒ කියන්නේ මෙයා දැන් මොකද කරන්නේ? ආරෝපණ කරනවා. ඒ වගේම තමයි ඉස්සෙල්ලා දැන් අපි මේක
ඒ කියන්නේ මෙතනට සෙට් කරලා ආරෝපණය කරද්දී මේ පැත්ත ධනනේ. එහෙනම් මොකද වෙන්නේ? මේ පැත්ත ධන ලෙස තමයි ආරෝපණය වෙන්නේ. හරි. එතකොට අපේ ඉස්සෙල් අවස්ථාව ගමු. ඉස්සෙල් අවස්ථාවේ ධාරාව ගන්න මෙහෙන්නේ. يعني මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට යන්නේ ධාරාව. හරි. හරි. එතකොට මේ අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී එතකොට මේ පැත්ත දාන මේ පැත්තට ඉන්න විදිහට මේ වුණා. දෙවෙනි අවස්ථාවේදී මේකේ දැන් මේ විභව අන්තරයක් ඇති වුණා. මේකේ ධාරාව ගලන්නේ කොහෙද දැන්? මෙයා තමයි දැන් කෝෂ විදිහට ක්‍රියා කරන්නේ. ඉස්සල්ලාවේ මේ මෙවිලා මෙහෙට. දැන් මෙයා ධන සිට ඍණට යන්නේ. එහෙනම් පැත්ත මාරනෝනේ ධාරාවේ. ධාරාවේ පැත්ත මාරු වෙලා මෙන්න මේ පැත්තට ගලන්නේ. හරිනේ. එහෙනම් අපිට ධාරාව අඳින්න එන්නේ කොහොමද මේ අවස්ථාවේ? ධාරාව අඳින්නේ. ධාරාව ඒත් ධාරාව මොකද වෙන්නේ? මුල් අවස්ථාවේ ලොකු වගයක් ගිහිල්ලා දැන් ආරෝපණ ටික ඉවරෙච්ච ගමන් ශුන්‍ය වෙනවා. ධාරාව අඳින්නේ ඍණ පැත්තෙන්. මොකද ඍණ කිසියම් වගයක ඉඳන් මෙහෙට ඇවිල්ලා ශුන්‍ය වෙනවා. ඇයි ඍණ පැත්තට ගත්තේ? ධාරාව ප්‍රතිවිරුද්ධ පැත්තට හැරලා තියෙන නිසා. මොකද ධාරාව ඉස්සෙල්ලා ගැලුවේ මේ පැත්තට, දැන් ගලන්නේ අනිත් පැත්තට. එහෙනම් ධාරාව එක පැත්තකට දානවා නම් අනිත් පැත්තට ඍණ ලෙස තමයි අපි සලකන්නේ. එතකොට මේක I සහ T අතර ප්‍රස්ථාරයේ ඍණ පැත්තට ආවේ. කිසියම් ලොකු වගයක ඉඳන් ආයෙත් බිඳුවට එනවා. හේතුව මෙයාගේ ආරෝපණ ටික ඉවරෙච්ච ගමන් ධාරාව බිඳුවයි. විභවාන්තරේ මේකෙදි විභවාන්තරේ මොකද? ඉස්සෙල්ලා විභවාන්තරේ වැඩි වුණා. මොකද ආරෝපණය කරද්දී දැන් විසර්ජනය කරද්දී මෙයාගේ ආරෝපණ ප්‍රමාණය එන්න අඩු වෙනවා. ආරෝපණ ප්‍රමාණය එන්න අඩු වෙනවා කියන්නේ විභවාන්තරයක් අර මෙතන තිබ්බේ අගයෙන් මෙතනනේ අගය තිබ්බේ. ඒ අගයෙන් පටන් ගන්න ක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. හරිනේ? ක්‍රමයෙන් අඩු වෙලා බිඳු වෙනවා ආරෝපණය බිඳු වෙච්ච එක. ඔන්න ඔය විදිහට තමයි ආරෝපණය සහ විසර්ජනයේ ප්‍රස්ථාර තියෙන ධාරාවේ සහ විභවාන්තරේ. හරිනේ? විසර්ජනය. හරිනේ? ආරෝපණය සහ විසර්ජනය. මම හිතනවා හොඳට තේරුණා කියලා. මේ දින ආරෝපණය ඒකෙදි මොකද වෙන්නේ? ආරෝපණය කරද්දී කියන්නේ මේක විද්‍යුත් ගාමක බල ප්‍රභාවයකට සම්බන්ධ කරාට පස්සේ මේක හරහා සුළු කාලයක් තුල විතරයි ධාරාව ගලන්නේ. හරිනේ? ඊට පස්සේ මේක ඒ වෙලාවේ මෙන්න මේ විදිහට ධාරාව එන්න අඩු වෙලා බිඳු වුණා. විභවාන්තරය එන්න වැඩි වෙලා කිසියම් නියත අගයකට ආවා. ඊට පස්සේ කරේ මේ පැත්තට සෙට් කළා දැන් මේ ප්‍රතිරෝධය සහ දාරිත්‍රකය අතර විතරක් තියෙන පද්ධතියක් හැදුවා. එතකොට දැන් දාරිත්‍රකය මොකක්ද? දැන් දාරිත්‍රකය ආරෝපණයක වඩා කරගෙන කෝෂයක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ අනිත් පැත්තට ධාරාව ගල්ලා විසර්ජනය වෙලා යනවා. හරිනේ? එතකොට මොකද වෙන්නේ? මේකේ ලස්සනට ධාරාව බිඳු වෙනවා. මේකත් බිඳු වෙනවා. මේකෙදි ධාරාව බිඳු වෙනවා. මේක වැඩි වෙනවා. හරිනේ? ඔන්න ඔය විදිහට ප්‍රස්ථාර ටික හොඳට මතක තියාගන්න. මතක තියාගන්න ඔළුවට දාගෙන පාඩම් කරලා නෙමෙයි. මතක තියාගන්න මේ ටික ඔළුවට දාගෙන කතාව. ওই ටික දාගන්න. දාගන්නට කාලා. හරි. මම මගනවා. අපි යනවා ඊළඟ පාර්ට් එකට. මේ දාරිත්‍රකයක් ගත්තොත් දාරිත්‍රකය සරල ධාරාවට දැන් ගලන්න දෙනවද? දාරිත්‍රකය හරහා නෑනේ. ඇයි? දාරිත්‍රකය හරහා සරල ධාරාවට ගලන්න දෙන්නේ නෑ. ඒ කියන්නේ පොඩි කාලයක් ඇතුළත ධාරාව ශුන්‍ය වෙලා යනවා. ඉතාමත් සුළු කාලයකට තමයි ධාරාව ගලන්නේ. එහෙනම් අපි ගණන් හදනකොට ගන්නෙ මෙයා හරහා සරල ධාරාවක් ගලන්නේ නැහැ කියලා. හරිනේ? හේතුව තමයි ශුන්‍ය වෙලා යනවා. ඒතකොට සරල ධාරාවක් ගලන්නේ නැහැ කියලා සලකලා අපිට ගණන් හදතයි. එතකොට ගත්තොත් මේක ප්‍රත්‍යාවර්ත ධාරාවක් මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාවයි. දැන් ප්‍රත්‍යාවර්ත ධාරාවලදී ධාරාව වෙන්නේ කොහොමද? එක පැත්තකින් එනවා ඊට පස්සේ චුට්ටකින් අනිත් පැත්තෙන් එනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එනවා. මේක ප්‍රත්‍යාවර්ත ධාරාවලට යොදන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව ධාරාව ගලනවා. හේතුව මොකද්ද? එක පැත්තකින් ධාරාවක් එනවනේ. ඒතකොට මේකේ ධනාරෝපණයක් ගත්තා කියමු. හරිනේ? ධනාරෝපණයක් ගත්තා කියමු. ඊට පස්සේ අනිත් පැත්තෙන් ධාරාව වෙද්දී ඍණාරෝපණයක් එනවා. හරිනේ? එතකොට අර විදියට ලස්සන්ට දෙපැත්තටම ධාරාව ගලනවා නම් ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් නම් මෙයාව යූස් කරන්න පුළුවන්. එතකොට මෙයා හරහා සම්පූර්ණයෙන්ම ධාරාව ගලනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ධාරාවේ කිසියම් වර්ධනයක් සිද්ධ වෙනවා. ඇයි? ධාරාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. ධාරාව වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අරය ධාරාව ගලලා දැන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මේ වගේ එකක්. හරිනේ? දැන් මෙයා මේ ධාරාව ගලලා මේ ධාරාවේ පීක් අවස්ථාවක් තියෙනවා. කියන්නේ උපරිම අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ එන්නේ අඩු වෙලා බිඳු වෙනවනේ. ඔය අඩු වෙලා බිඳු වෙද්දි මෙයා මොකද කරන්නේ? අන්න මෙයා වැඩ වෙනවා. ඇයි? ධාරාවක් ගලන්නේ නැහැ. හැබැයි මෙයා ගාව ආරෝපණ කපඩා කරන් තියෙන්නේ. එයා ඒ ටික නිදාස් කරනවා. එතකොට මෙයා බිඳු වෙන්නේ නැතුව මොකද කරන්නේ? මෙයා කිසියම් ධාරාවක් තවත් ගලවනවා. මේක ඇත්තටම ගත්තොත් ඔයාලට මතක ඇති O level කාලේ කරා මොකද්ද? O level කාලේ නෙමෙයි A level වල ඉලෙක්ට්‍රොනික්ස් පාඩමෙත් තියෙනවා. මොකද්ද?
මේ ධාරා සෘජුකරණය ගැන. හරිනේ? සෘජුකරණය කරද්දී අපි මොකද්ද කරේ? ඩයෝඩ් එකක් ඇතුළේ මේ ධාරා යට තියෙන ධාරාවත් එක පැත්තකට මෙවුවනේ. අන්න යට තියෙන ධාරාව එක පැත්තකට මෙවුවේ ඩයෝඩ් හතරක් යොදලා. ඩයෝඩ් හතරක් වගේ. එක ඩයෝඩ් එකක් යදුවාම එක පැත්තකට විතරයි ධාරාව ගන්නනේ. මෙතනින් ඩයෝඩ් එකක් යදුවොත් අපි ඩයෝඩ් එකක් කරා එක පැත්තකට විතරයි ධාරාව ගන්න. හරිනේ? එතකොට මේ විදිහට එක පැත්තක් විතරයි. අනිත් පැත්තේ එන්නේ නැහැ අපිට. එතකොට මොකද මෙතනින් ආල බිඳුව වෙනවනේ. දැන් මෙයා මොකද කරන්නේ? මෙන්න මෙයා එතකොට වැඩ කරනවා. එයා මෙන්න මේ විදිහට බිඳුව වෙන්නේ නැතුව ඔන්න ඔය විදිහට ලස්සනට එයාගේ තියෙන ටික නිදාස් කරනවා. හරිනේ? හරිද? ඔන්න ඔය විදිහට එයා නිදාස් කරනවා. හරි? දැන් අර ධාරිත්‍රක මේ ඩයෝඩ් හතරක් යොදලා අපිට පුළුවන් අර යට තියෙන ධාරාවත් උඩට හරවන්න. හරිනේ? ඒක තියෙන පද්ධතියක්. ඒක තියෙන සේතු පරිපථය කියලා. මෙන්න මේව යට තියෙන ධාරාව උඩට හරවන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතන තමයි ગેප් එක මෙහෙම හදන්නේ. තේනවද? එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේක යූස් කරලා මේ ධාරිත්‍රක යූස් කරලා ප්‍රත්‍යවර්ත ධාරා සරල ධාරා කරගන්න පුළුවන්. දැක්කද ලස්සනට කතා? ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාවක් කරගන්න. හරිනේ? එතකොට ඔන්න ධාරිත්‍රකයක එක භාවිතයක්. හරිනේ? එක භාවිතයක්. දාගන්න. හරි. ඕකේ දාගන්න දෙයක් තියෙනවා නම් ඔයාලා දාගන්න. දාගන්න දෙයක් තියෙනවා නම් දාගන්න. හරි. ඊළඟට අපි කතා කරනවා මාතෘකාව මොකද්ද? තහඩු ධාරිත්‍රක ගැන. තහඩු ධාරිත්‍රක. හරිනේ? මෙන්න මේව මම මේක වැද්දෙන් අදින්නම් මම. දැන් මේ පැත්තෙන් අදින්නම්. තහඩු ධාරිත්‍රක ගැන කතා කරමු. මේ පැත්තත් නෙවෙයි අනිත් පැත්තට නෙවෙයි. මේ ධාරිත්‍රක හදලා දින්නම් ඔය අපි කතා කරා වගේ කිසියම් තහඩු දෙකකින්. හරි? තහඩු දෙකක් කිසියම් පරතරයකින් තියලා ඔන්න ඔය විදිහට තමයි ධාරිත්‍රකය හදලා තියෙන්නේ. එතකොට මේකේ කිසියම් ආරෝපණයක් තියෙනවා. මේකේ තව ආරෝපණයක් තියෙනවා. එතකොට මේක අපි හිතමු ධන ලෙස ආරෝපණය වුණා කියලා. මේක ඍණ ලෙස ආරෝපණය වුණා. දැන් මොකද වෙන්නේ? ධන ලෙස ආරෝපණය වෙච්ච එකක් සහ ඍණ ලෙස ආරෝපණය වෙච්ච එකක් තියෙනවා. ඒ නිසා මෙතන මොකක්ද ඇති වෙන්නේ? විභව අන්තරයක් ඇති වෙනවා. වගේම තමයි කිසියම් ලක්ෂ දෙකක් අතර ගත්තොත් එහෙම විභවාන්තරයක් තියෙනවා. එතකොට ඕකේ E හම් වෙනව නේද අපිට? ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කොහොමද? ඍණ ඩෙල්ටා B බෙදීම D කියන එකෙන්. එහෙනම් මේ D බෙදීම D කින් අපිට හම් වෙනවා. මම ওই විශාලත්වය විතරයි ගන්න මෙතන. හරිනේ? E බෙදීම B බෙදීම D කියන එකෙන් මෙන්න මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හම් වෙනවා. කොහොමද විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ඇති වෙන්නේ? මම මේ ගවුස් නියම යූස් කරන්න හදන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට මේ පැත්තෙන් එහෙම හැම පැත්තෙම මේ විදිහට මේකට ඇති වෙනවා. හරිනේ? මේ යට තහඩුවෙන් උඩ තහඩුව වෙත ওই විදිහට විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා ඇති වෙනවා. හරි? මේ හැම තැනින්ම ඇති වෙනවා. එතකොට දැන් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න පුළුවන් මේ B බෙදීම D ගෙන් අපිට. මේකේ ඒ කියන්නේ පරතරය D. හරි? මේකේ වර්ගඵලය A. දැන් මම මොකද කරන්නේ? දැන් මම මෙයාගේ අඳිනවා ගවුස් පෘෂ්ඨයක්. හරි? ගවුස් පෘෂ්ඨයක් අඳිනවා. කොහොමද ගවුස් පෘෂ්ඨය අඳින්නේ? ගවුස් පෘෂ්ඨය අඳින්නේ අපි කිව්වේ කොහොමද ගවුස් පෘෂ්ඨය අඳින්නේ? බල රේඛා ටික හඳුනා ගන්නවා. හරි? මුලින්ම හඳුනාගන්නේ මොකද්ද? මුලින්ම හඳුනාගන්නේ ආරෝපණ ව්‍යාප්තිය. ආරෝපණ ව්‍යාප්තිය හඳුනාගන්නේදී ආරෝපණයේ වර්ගඵලයකද දිගකද එහෙම නැත්නම් පරිමාවකද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක හඳුනා ගන්නවා. හරි? දැන් බලන්න වර්ගඵලයකනේ. මේක තහඩුවක් තියෙන එන වර්ගඵලයක. ඊළඟට බල රේඛාවල වීදිලා තියෙන විදිය. ඒතර බල රේඛාව වීදිලා තියෙන විදිය හොයාගත්තද? හරි ප්‍රශ්නයක් නැහැ. ලම්බක වීදිලා තියෙන තහඩුවට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේකට ගවුස් පෘෂ්ඨයක් අඳිනවා. හරිනේ? බල රේඛාවල ලම්බක. අඳින්න පුළුවන් ගවුස් පෘෂ්ඨය මේ වගේ ඉන්නේ. මෙන්න මේ වගේ ගවුස් පෘෂ්ඨයක් කියන්නේ සමචතුරස්‍රාකාර කිසියම් A කියලා වර්ගඵලයක් තියෙන. හරි? අපි ඔක මේ විදිහටම අඳිමුකෝ. A කියලා වර්ගඵලයක් තියෙන සමතුලිත ශ්‍රීජිකෝණාස්ත්‍රාකාර මේ තහඩුවේ වර්ගඵලෙම තියෙන මේ තහඩුවේ A නම් වර්ගඵලය දැම්මනේ. A නම් වර්ගඵලයේ A කියලා වර්ගඵලයක් තියෙන ලස්සන ගවුස් පෘෂ්ඨයක් අඳ ගන්න පුළුවන් නේද මේ විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා හැම එකක්ම හො වෙන පරිදි. හරි. එහෙනම් මොකද්ද දාන්නේ මම මෙතනට? ගවුස් නියම දානවා. ගවුස් නියම මතකද? විද්‍යුත් ශ්‍රාවය සමානයි EA. හරි? විද්‍යුත් ශ්‍රාවය සමානයි EA සමානයි Q බෙදීම එප්සයිලන්. දැන් මට ඕනි කරන්නේ කවවද? මට ඕනි කරන්නේ මෙයාගේ ධාරණාවය ගන්න. මේක අරමුණ වෙන ධාරණාවය. මේක සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරණාවය වෙන එක තමයි අරමුණ වෙන්නේ. ධාරණාවය ගන්න අපි ඉගෙන ගත්ත සමීකරණය මොකද්ද? P සමානයි Q බෙදීම B කියන සමීකරණය. හරිනේ? Q බෙදීම B. දැන් මට Q ට ආදේශ කරන්න පුළුවන් මොකද්ද? මම Q ට ආදේශ කරනවා මෙතනින් Q සමානයි E A වතාවක් එප්සයිලන්. මේ එප්සයිලන් මේ පැත්තට දාලා Q සමානයි E A වතාවක් එප්සයිලන් දාත හැකි. E A වතාවක් එප්සයිලන්. හරි. ඊළඟට මෙතනට මොකක්ද දාන්නේ? B සමානයි. මේ තියෙන්නේ B. B සමානයි
E වතාවක් D කියලා ආදේශ කරලා එහෙනම් E වතාවක් D ගෙන් එනවා ඊට E කපල යනවා ඒ කියන්නේ C සමානයි කියලා හම්බෙනවා එප්සයිලන් A බෙදීම D කියලා සූත්‍රයක් අන්න ලස්සන කතාව හරි නේද අන්න ලස්සන කතාව එහෙනම් සමාන්තර තහඩු දාරිත්‍රකයක ධාරණාවය වෙන සූත්‍රය වෙන්නේ එප්සයිලන් A බෙදීම D හොයාගත්ත අපි ගෞස් නියමේ දාලා හරි ගෞස් නියම දාලා එහෙනම් ඕක කිසියම් මේ තියෙන්නේ කිසියම් මාධ්‍යක පාරවේදීතාවයට අර්ථ දක්වලා දැන් අපි සාපේක්ෂ පාරවේදීතාවය ඇතුලෙන් අර්ථ දක්වනවා කොහොමද C සමානයි එප්සයිලන් R එප්සයිලන් not A බෙදීම D කියලා හරිනේ ඔන්න ඔය විදිහට අර්ථ දක්වත හැකියි හරි මේ තියෙන්නේ සාපේක්ෂ පාරවේදීතාවය හරි ඔයාලට පේනවා මොකද්ද මෙතනට පාරවේදී ද්‍රව්‍යයක් පිරෙව්වට පස්සේ පාරවේදීතාවය වැඩි වෙනවනේ පාරවේදීතාවය වැඩි කරා කියන ධාරණාවයත් වැඩි වෙනවනේ පාරවේදී ද්‍රව්‍ය පිරෙව්වට පස්සේ මෙතන පාරවේදීතාවය අගේ වැඩි වෙනවා එහෙනම් පාරවේදීතාවය අගේ වැඩි කරා කියන C වැඩි වෙනවා C වැඩි කරා කියන්නේ මොකද දැන් මේ C සමානයි Q බෙදීම ඉන්නේ එතකොට Q සමානයි CB කියදයි හරි C වැඩි කරාට පස්සේ තියාගන්න පුළුවන් ආරෝපණයක් වැඩි වෙනවනේ දැක්කද කතාව ලස්සනට ඔන්න ඔය විදිහට හිතට ඇයි හරිනේ හරි දාගන්න ඕකෙත් කතාව ඔයාලා දාගන්න ඔය කතාව දාගන්න ඔය තියෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරණාවේ වෙන විදිහ ධාරිත්‍ර ගැටලු සාකච්ඡාවක් දානවා මේ ගැටලු ටික සාකච්ඡා කරන්න ඕනේ හරි මම අගන්නවා එතකොට ඔය සමීකරණ හොඳට මතක තියාගන්න සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරණාවේ ඕක මාර විදියට වැදගත් වෙනවා මේකේ ගොඩක්ම සමීකරණ ටික තමයි හෙට මෙහෙට යූස් කරන්න තියෙන්නේ අර මුලින් කතා කරපු කතාව නම් ඉච්චර වැඩක් නැහැ සමීකරණ ටික අරගෙන සමීකරණ ටික හෙට මෙහෙට කරලා යූස් කරන්නයි මේකේ සමක ධාරණාව වෙන ගණන් ටික හදන්නයි තමයි අපි පුරුදු වෙන්න ඕනි එම් පුරුදු වුණාට පස්සේ විභාගයට එන ගාන ගේමක් නැතුව හදාගත්ත හැකි ඊළඟට අපි කතා කරනවා ධාරිත්‍රක වල පද්ධති ගැන හරි ධාරිත්‍රක පද්ධති දෙකක් තියෙනවා එකක් තමයි මොකද්ද ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතිය ඊළඟට සමාන්තරගත ධාරිත්‍රක පද්ධතිය ඕක නිකම් ප්‍රතිරෝධ පද්ධති වගේමයි හැබැයි ප්‍රතිවිරුද්ධයි හරිනේ ප්‍රතිරෝධ පද්ධති වගේමයි හැබැයි ප්‍රතිවිරුද්ධයි මේකේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියේදී අපිට හම්බෙන සමීකරණය අරගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියේදී හම්බෙන්නේ නැහැ ඒකෙදි හම්බෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය ඒක අපි ගල්ලා පෙන්නන හරිනේ මම ගන්නවා මුලින්ම අවස්ථාව ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති හරිනේ මං ගන්නවා ධාරිත්‍රක තුනක් C1 සහ C1 C2 සහ C3 කියලා ධාරණාවයක් තියෙන හරිනේ C1 C2 C3 හරිනේ දැන් ඕවා charge කරාට පස්සේ මොකද්ද වෙන්නේ මේකට V1 කියලා විභවාන්තරයක් එයි මේකට V2 කියලා විභවාන්තරයක් එයි මේකට V3 කියලා විභවාන්තරයක් එයි හැබැයි හොඳට මතක තියාගන්න පට්ට වැදගත් කාරණයක් කියන්න යන්නේ මොකද්ද මේ තුනේම ආරෝපණය සමානයි හරිනේ ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති වල ආරෝපණය සමානයි හරියට ප්‍රතිරෝධ පද්ධති වල ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති වල මොනවා සමානයිද ධාරාව සමානයි වගේ ඇයි අපි මෙතනට අර සෙට් කරලා ඒ කියන්නේ මේක මෙහෙම මේ කෝෂයකට සෙට් කරලා මේ පැත්තට තිබ්බගෙම ඍණ තහඩුව ඒ කියන්නේ කෝෂ ඍණ පැත්ත ඍණ සයිඩ් එක ඍණ සයිඩ් එක තිබ්බ ගමන් මොකද මෙතන ඍණ Q කියලා ආරෝපණයක් ආවා කියමුකෝ ඍණ Q කියලා විභවයක් ආවා මෙතන මොකද පෙරනේ ධන Q කරගන්නවා එයා ධන Q වුණා කියන්නේ මෙයා මොකද මෙයා ධන Q වෙනවා හරි එතකොට මෙයා ඍණ Q වෙනවා අන්න ඔය විදිහට එකම Q ආරෝපණයක් තමයි මෙයාලා ගබඩා Q ආරෝපණයක් තමයි මෙයාලා ගබඩා සෝරි මේක ධන Q සෝරි මට වැරදුනා ඍණ Q මේක ධන Q වෙනවා මෙතන මේක මේ නිකන් තිබ්බ පද්ධතියන්නේ මෙතනට ඍණ Q කරගුවම මෙයාව ධන Q කියලා charge කරනවා මේ ඍණ Q මොකද කරන්නේ මෙයාගේ තියෙන ඍණ ටික පළවා හරිනවා මෙහෙට එහෙනම් මෙයා ඍණ Q වෙනවා හරි මට ඉස්සෙල්ලා ඒක පැටලුණා ඍණ Q වෙනවා ඊට පස්සේ මෙයා ඍණ Q වෙච්ච ගමන් ආයෙත් මෙයා ධන Q වෙනවා එතකොට මේ පද්ධතිය මේ සෙට් එකේදී දැන් මේක සම්පූර්ණ පද්ධතිය වෙන්නලානේ තියෙන්නේ මෙතන මුකුත් නැහැ වෙන්නලානේ තියෙන්නේ එහෙනම් මේකේම ධන ඍණ Q ටිකුත් තියෙනවා ඒ ඍණ Q ටික මොකද කරන්නේ මෙයා පළවා හරිනවා මෙහෙටයි එයාලා විකර්ෂණය වෙන දේවල් එහෙනම් ආයෙත් මෙතන ධන Q පේනවද ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධතියක ආරෝපණය කියන එක ධාරිත්‍රක සේරගම එකයි හරිනේ මුළු සෙට් එකම එකට දාලා හැවුවොත් එකම අගේ එන්නේ නැතුව වෙන වෙනම එක එක හැවුවත් එකම අගේ එන්නේ හරි එතකොට මෙතන
සමාන්තරගත මේකද සමග දාරිත්‍රකය ගත්තා ඕකෙ ඉන්නේ Q කියන අගේම තමයි. හරි හේතුව අර විදිහට සෙට් කරා මෙතන වෙන කිව්ව මෙතන ධන කිව්වේ ලස්සනට Q කියලා ආරෝපණයක් එනවා. හරි මේකේ ආරෝපණය ගබඩා වෙලා තියෙන ආරෝපණය Q එනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මාරම වැදගත් ඒක. ඔයාලගෙන් සමක එක දීලා සමහරවිට මේ එකක අහන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න පුළුවන් වෙනුනේ සමක එක එකම තමයි මේකෙත් තියෙන්නේ කියලා. හරි. එතකොට මේ හැම එකකම ආරෝපණය පොදුයි මාරම වැදගත්. දැන් එතකොට මේකේ මුළු විභවය B කියලා ගමු. හරිනේ. මේ සෙට් එකම වගේ තියෙන මුළු විභවය. ඊළඟට මේකේ ධාරණාවේ C කියලා ගමු. හරිනේ. අපි හදන්න යන්නේ ගාන. මොකද්ද කරන්නේ? මට ලියන්න පුළුවන් නේද මේ B සමානයි B1 ධන B2 ධන B3 කියලායි. මේ තුنين මේක තිකරන විභවයනේ මෙතන ඇති වෙලානේ. එහෙනම් B සමානයි B1 ධන B2 ධන B3. B වෙනුවට ලියන්න මොනවද? අපේ සමීකරණය මොකද්ද? Q සමානයි CD. එහෙනම් B සමානයි Q බෙදීම C කියලා ලියතයි. දැන් මෙතන Q බෙදීම C. B සමානයි Q බෙදීම C. B1 සමානයි Q බෙදීම C1. දැන් Q හැම එකටම Qමයි ඈ. මෙතනට Q බෙදීම C2. මෙතනට Q බෙදීම C3. දැක්කද කතාව? ආයෙනා Q ටික ඔක්කොම කපලා යනවා. අපිට එනවා මේ පද්ධතියේ සමක ධාරණාවිය 1යට C සමාන 1යට C1 ධන 1යට C2 ධන 1යට C3 කියලා. එහෙනම් පද්ධතියක් ශ්‍රේණිගත වෙනවා නම් දාරිත්‍රක පද්ධතිය ශ්‍රේණිගත වෙනවා නම් එයාලගේ සමක ධාරණාවිය මෙන්න මේ සමීකරණයෙන් හම්බ වෙනවා. ඔයාලට මතකද මොනවාද? සමග මේ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය කියලා ආවේ 1යට R සමාන 1යට R1 ධන 1යට R2 ධන අන්න ඔය විදිය ගන්න. එතකොට ඒක සමාන්තර ප්‍රතිරෝධක පද්ධතිය. මේකේ ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතිය. හරි. මම මේක කිව්ව ප්‍රතිවිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒකේ සමාන්තරගතයි මේකේ ශ්‍රේණිගතයි ලක්ෂණ ටික සමානයි. ඒ වගේම තමයි මේකෙදි අපිට අර මොනවාද ප්‍රතිරෝධක වල යූස් කරන තියරි හැම එකම ඒ කියන්නේ වින්ස්ටන්ස් හේතුවද ඒවා මේවා හැම එකම යූස් කරන්නත් පුළුවන්. හරි. හොඳට ඒක මතක තියාගන්න. එතකොට මම යනවා ඊළඟට සමාන්තරගත දාරිත්‍රක පද්ධති වලට. සමාන්තරගත දාරිත්‍රක පද්ධති වලට. මේ වීඩියෝ එක ඉවරුනාම ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න try කරලා බලන්න මම අප්ලෝඩ් කරලා තියෙනවා ගොඩක් මේ කියන්නේ හැම එකක්ම හදලා තියන්නේ නැහැ. පුළුවන් අමාරු ප්‍රශ්න ටික හදලා තියෙනවා. ඔයාලට අමාරු වෙයි කියලා හිතන ප්‍රශ්න වගේ ගොඩක් මට හදන්න පුළුවන් තරමට මම හදලා තියෙනවා ඒක. හරි. ඊළඟට අපි හදනවා සමාන්තරගතම සමාන්තරගත කියලා ඉතරයි ලියන්නේ. හරි විනාඩියක් දෙන්න මේකේ මේ පෑන තියෙන්ටි ඉවරලා. මේක ඇත්තටම තියරි පොඩ්ඩයි තියෙන්නේ. අපි ගණන් හදලා තමයි මේක නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ පුළුවන් තරම්. මහ ලොකු තියරියක් නෑ. ඔයාලා පුළුවන් තරම් ගණන් හදන්න ඕනේ. තව දවස් තියෙන්නේ 20ක්වත් නෑනේ. හරි පොඩ්ඩක් ඉන්න. හරි ඊළඟට කතා කරන්නේ සමාන්තරගත දාරිත්‍රක පද්ධති. එතකොට සමාන්තර දාරිත්‍ර පද්ධතියක් අඳිමු මුලින්. ඊවෙන්නෙම නැතුව ගියා. අන්න දාරිත්‍රක තුනක් තියෙන පද්ධතියක් අඳිනවා. හරි. මේකේ C1 ධාරණාවය C2 C3 හරිනේ. එතකොට මේකේ ගත්තොත් මොකද්ද නියත? B නේද? මෙතන විභවයයි මෙතන විභවයයි නියතයිනේ. ඒ කියන්නේ මේ හැම එකකම සෙට් වෙලා තියෙන එකම ලක්ෂ්‍ය වලට එහෙනම් මේ හැම එකකම විභවාන්තරය නියතයි නේද? එහෙනම් සමාන්තර ප්‍රතිරෝධ පද්ධති කියනවා. එකම විභවයක් තියෙන ප්‍රතිරෝධ පද්ධති. හරි. මෙතනත් එකම විභවයක් තියෙන දාරිත්‍රක පද්ධති. එතකොට මේ වගේ ගත්තොත් දැන් මොනවද වෙනස්? මේ වගේ ආරෝපණ ගබඩා වෙලා තියෙන වෙනස් විදිය. හරි. මේකේ කිසියම් Q1 කියලා ආරෝපණයක් තියෙනවා. මේකේ Q2 කියලා ආරෝපණයක් තියෙනවා. මේකේ Q3 කියලා ආරෝපණයක් තියෙනවා. ওই විදිහට වෙනස් ආරෝපණ තමයි ගබඩා වෙලා තියෙන්නේ. හේතුව මුලින්ම මේ දැම්මට පස්සේ ධාරණාවේ වෙනස් නිසා මොකද වෙන්නේ? වෙනස් ධාරණා තමයි යන්නේ. එතකොට වෙනස් ආරෝපණ තමයි ගබඩා වෙන්නේ. එහෙනම් ලස්සනට දැන් ධාරා යනවා කියෝ ධාරා මුලින් විතරයි යන්නේ. පස්සේ නැවතිනේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. අපි දානවා මොකද්ද? මේකේ සමග ප්‍රතිරෝධය සමග මේ ධාරණාවේ ගත්තොත් මම Q කියලා ගන්නවා ආරෝපණය.
C කියලා ගන්නවා මේක B කියලා ගන්නවා B එහෙමමනේ කොහොමත් හරි මේ වෙනකොට තනි එකක් තිබ්බත් ඒකට හම්බෙන්නේ B එක හරි B සමානයි අනේ අපි මොකද දැන් Q සමානයි CV දාමු Q සමානයි CV දැන් මට ගන්න පුළුවන් මොකද මේ Q සමාන වෙනවා නේද මේ ආරෝපණ තුනේම එකතුවට හරි මේ තුනේම තියෙන ආරෝපණය මේකේ තියෙන්නේ බෑ එහෙනම් Q සමානයි Q1 ධන Q2 ධන Q3 විදියට ලියත හැකියි දැන් Q වෙනකොට මොකද ලියන්න පුළුවන් C1 CV මේක CV මේක C1B මේක C2B මේක C3B එහෙනම් මොකක්ද දෙන්නේ C සමානයි C1 ධන C2 ධන C3 දැක්කද ලස්සන කතාව එහෙනම් මේකේ සමාන්තරගතයි නම් දාරිත්‍රක පද්ධතිය අපිට දාරිත්‍රක වල එකතුවෙන් හම්බෙනවා මොකද්ද සමක ධාරණාවය හරි ප්‍රතිරෝධක පද්ධතිය වල ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතිය වල තමයි මේ වගේ ප්‍රතිරෝධක වල එකතුවෙන් හම්බුනේ මේක එතකොට සමාන්තරගත දාරිත්‍රක පද්ධතිය වල තමයි මේ වගේ එකතුවෙන් හම්බෙන්නේ හරිනේ කොහොම දාගන්න ඕක මේ දෙකම අර වැදගත් මං ගානක් තියාගත්තා බලමු එකක් හදලා මයන් අපි පද්ධතියක් තියෙනවා අපි ඒක හදලා යන්න මං ගාන දාලා හදාගෙන යනවා ඔයාලා නවත්තලා හදලා ඉවරලා තමයි මං හදන එක බලන්නේ එතකොට ගාන තියෙන්නේ මෙන්න මේ වගේ එකක් ඊළඟට මෙන්න මේ වගේ දාරිත්‍රක පද්ධතියක් තියෙනවා ඕකේ සමකය ගන්නයි තියෙන්නේ මේක 2යි mu මේක හදාගන්න මේක හදන්න හරි ඕක හදාගන්න එතකොට හදලා ඉවරලා මම මේව කරන්න බලන්න හරිනේ එතකොට කොහොමද මේක හදන්නේ දැන් මම කිව්වා නේද අර ප්‍රතිරෝධක පද්ධතිය වල තිබ්බ ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා කියලා මම ප්‍රතිරෝධක පද්ධතිය වල වෙන වීඩියෝ එකක් දාලා තින්නේ එතකොට ප්‍රතිරෝධක වල තියෙන ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා එතකොට මොකද්ද වෙන්නේ දැන් මේ දාරිත්‍රක තුනක් ශ්‍රේණිගත විදිහට තියෙන්නේ හරිනේ ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතියක ධාරණාව යන්නේ කොහොමද එකයට C1 එකයට C2 එකයට C3 ඒ ටික එකතු කරන එක එතකොට අරගේ සමාන්තරගත දාරිත්‍රක තුන මේ සමාන්තරගත ප්‍රතිරෝධ තුනක් එකට තිබ්බ වගේ කතාවක් තමයි ඒ කියන්නේ සමාන සමාන්තරගත ප්‍රතිරෝධ තුනක් එකට තිබ්බම මොකද උනේ එතකොට R ආවේ අදාළ R not ආවේ R රගයේ වෙදීම n ගෙන් හරිනේ n කියන්නේ අදාළ දාරිත් මේ ප්‍රතිරෝධක සංඛ්‍යාව ඒ කියන්නේ මෙන්න මෙහෙම තිබ්බා මම අදලම් පෙන්නන්නම්කෝ මෙන්න මෙහෙම තුනක් සමාන්තරගතව තිබ්බොත් ප්‍රතිරෝධක පද්ධතියල R not කියන එක එන්නේ. ඒ කියන්නේ R not කියන්නේ මේක සමග ප්‍රතිරෝධය. R බෙදීම අදාළ n ගෙන් n කියන්නේ ප්‍රතිරෝධ සංඛ්‍යාව. ඒතකොට මේකේ n 3යි. හරි. දැන් මේකේ නම් ශ්‍රේණිගතව තිබ්බොත් එහෙම මොනවද? ශ්‍රේණිගත මොනවද? ශ්‍රේණිගත දාරිත්‍රක ටිකක් තිබ්බොත්. දැන් ශ්‍රේණිගත දාරිත්‍රක පද්ධතිය තමයි සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියට සමාන වෙන්නේ නේද? මේකේ ධාරණාව වෙනවා C1 C2 C3 නෑ C කොහොම C හරි සමානයි. C ගන්නවා C not ගන්නවා කීයද? C බෙදීම 3යි කියලා. හරි මේකේ සමාන්තරගත එකේ ලක්ෂණ මේකේ ශ්‍රේණිගත එකේ තියෙනවා. එතකොට C බෙදීම 3ෙන් එන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්ත. මොකද්ද? මේකේ ශ්‍රේණිගත එක නම් මොකද දෙන්නේ R not සමානයි. ශ්‍රේණිගතව තුනක් සෙට් කරලා තිබ්බයි කියන්නේ. මම කියන්නේ විතර R dot සමානයි 3යි R වෙනවා. හරි ශ්‍රේණිගත නම් අදාළ ගාණෙන් ගුණ කරන්නේ. මේකේ සමාන්තරගත නම් මොකද කරන්නේ? මේකේ සමාන්තරගත නම් අදාළ ගාණෙන් ගුණ කරන්නේ. හරි. එතකොට මම මේ ගාණ හදලා පෙන්නන්නම් දැන්. මේ ගාණ හදද්දි දැන් මොකද්ද වෙන්නේ? මේ ගාන හදද්දී අපිට මෙතන මේ දාරිත්‍රක දෙක ශ්‍රේණිගතයිනේ ශ්‍රේණිගතය දෙකේ දාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතයි එහෙනම් ඔතන ওই දෙකේම සමග ප්‍රතිරෝධ දාන්න පුළුවන් කීයද 2යි mu f බෙදීම 2යි කියලානේ ඇයි ශ්‍රේණිගත නම් දාරිත්‍රක පද්ධතිය එයාව දෙකෙන් බෙදනවා හරිනේ හේතුව සමාන්තර දාරිත්‍රක පද්ධතියේ ලක්ෂණය එහෙනම් මේ දෙකම වෙනකොට දාත හැකි 1යි mu f කියලා හරි මම එහෙනම් මෙයාව මකලා දා ගන්නවා මෙතන මම මේකෙම හදන්නේ 1යි කියලා මෙතන තුනේව තුනක් ශ්‍රේණිගතයි එහෙනම් තුනේව තුනක් ශ්‍රේණිගතයි එහෙනම්
3 බෙදීම 3 එන්නේ. හරිනේ? එකකගේ බෙදීම 3. එතකොට 3 බෙදීම 3 එතනට 1යි කියලා එන්නේ. එහෙනම් මේ ටික මකල් මට දාගත්ත හැකි මොකද්ද? 1යි කියලා. හරිනේ? මම එකයි. හරි. එතකොට දැන් අපිට හම්බ වෙනවා සමාන්තරගත තුනක් නේ. මේ තුන් දෙනා සමාන්තරගතයිනේ. සමාන්තරගත ධාරිත්‍රක තුනක් තියෙනවා නම් මොකද කරන්නේ? අදාළ ධාරිත්‍රක සංඛ්‍යාවෙන් ධාරිත්‍රකයක අගය වැඩි කරන එක කියන්නේ NC වගේ ඉන්නේ. එහෙනම් n එන්නේ කීයද? 3යි. ධාරිත්‍රක තුනක් තියෙනවා. සමානයිනේ. එහෙනම් වතාව 1යි. දැන් කීයද? දැන් කීයද? 3යි. එහෙනම් මේ සෙට් එක මෙනුවට අපිට දාත හැකි 3යි කියලා තනි එකක්. හරි? ওই සෙට් එක මෙනුවට අපිට දාත හැකි 3යි කියලා තනි එකක්. දැක්කද ලස්සන කතාව? හරි. එතකොට ඒ සෙට් එක විසඳුවා. මෙතන දැන් ගත්තොත් එකක් සහ දෙකක් තියෙනවා. හරි? එකක් සහ දෙකක් මොනවා වෙලා තියෙන්නේ? සමාන්තරගතව තියෙන්නේ. සමාන්තරගතව තියෙනවා නම් සමාන්තරගත පද්ධතියක සමග ප්‍රතිරෝධයන් ඒවා එකතු කරනවා. එහෙනම් 1යි 2යි එකතු කරලා කීයද එන්නේ අපිට 3යි කියලා. 1යි 2යි වෙනුවට අපිට කෙලින්ම දාත හැකි 3යි කියලායි එකතු කරන එක කරන්නේ නිකන් 3යි. හරි. ඊළඟට 3යි 1යි 3යි ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව 3 සහ 3 තියෙනවා. මම ඔය දෙන්න 3 සහ 3 වෙන වෙනම සලකන මුලින්. ඇයි ඒ දෙන්න සමානනේ? සමාන දෙන්නෙක් ශ්‍රේණිගත. එහෙනම් මේ දෙන්න වෙනුවට මොකක්ද දාතේ? මේ 3යි අරගෙන ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 3 බෙදීම 2යිනේ. එහෙනම් 1.5යි කියලා එනවා. ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය. එහෙනම් මම මේ දෙන්නම මකලා ඒ දෙන්නම වෙනුවට දානවා මෙතනට. කීයයි කියලා කියද්ද? මෙතනට දාමු 1.5යි කියලා ගියා. හරි? 1.5. දැන් ආයි ශ්‍රේණිගත වෙන්නේ. දැන් ගත්තේ අපිට මතකද මේ සමීකරණය r සමානයි r1 r2 බෙදීම r1 ධන r2 කියලා. මොනවාද? තමයි විශාලත්වය අසමාන ප්‍රතිරෝධක දෙකක් r1 r2 කියලා. විශාලත්වය අසමාන ප්‍රතිරෝධක දෙකක් තිබුත් ඒක සමග ප්‍රතිරෝධක නේද? දැන් මේකේ ඒක යොදා ගන්න ශ්‍රේණිගත අවස්ථාවට. එහෙනම් විශාලත්වය අසමාන ධාරිත්‍රක දෙකක් සමාන්තර මේ ශ්‍රේණිගත වෙන. එහෙනම් අපිට C ගන්න පුළුවන්. C1 C2 බෙදීම C1 ධන C2 කියලා. මම ඒවා මිනම සාධනය කරන්න කියන හේතුව අර වගේ සාධනය කරලා පෙන්වනවා. ඒ කියන්නේ මේවල සාධනය කරලා පෙන්වනවා. එහෙනම් C1 එන්නේ 1යි. වතාව 1.5යි බෙදීම කීයද? 1 ධන 1.5යි. එතකොට යට 2.5 උඩ 1.5යි. 2 බෙදීම 3 බෙදීම 5ක් එන්නේ. 3 බෙදීම 5 කීයද? 0.6යි. හරිනේ? 3 බෙදීම 5 0.6යි. එහෙනම් මේකේ අන්තිම උත්තරේ එන්න ඕනේ. මෙන්න මේක ඔයාලා සුළු කරලා ගන්න. මම ඒකම සුළු කරා. හරි. ඔන්න ඔය විදිහට ඒ පද්ධතිය විසඳ හැකියි. හරි. ඕකෙන් එතකොට ඔය සමාන්තර ධාරිත්‍රක පද්ධති, ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති කියන දෙකම අහුණා. අපි ඒකේ ගාන හැදුවා. එතකොට හරි. දැන් ඕනි ගානක් හදද හැකි. ඕනි ගානක් නෙමෙයි. මේ නෝමල් ගාන ටික හදද හැකි. අනිත් ගණන් හදන්න මම කරන ෆාස්ට් පේස් ටික බලන්න වෙනවා. අපි යමු ඊළඟ පාර්ට් එකට. හරි. ඊළඟ පාර්ට් එකට. මොකක්ද ඊළඟ පාර්ට් එක මම දාගෙන තියෙන්නේ? ඊළඟ පාර්ට් එකට අපි කරන්නේ සන්නායක ගෝලයක ධාරණාවේ. හරිනේ? අපි ඉගෙන ගත්ත පළවෙනි ඒකේ විද්‍යුත් ක්ෂේත්‍ර වල පළවෙනි වීඩියෝ එකේදී සන්නායක ගෝලවල ආරෝපණයක් ගබඩා කරලා තියන්න පුළුවන් කියලා. හරිනේ? ඒ ආරෝපණ ගබඩා වෙන්නේ කොහෙද? මේ බාහිර පෘෂ්ඨයේ. හරි? ධන ආරෝපණයක් දුන්නා කියමු. එයා මේ බාහිර පෘෂ්ඨයේ ලස්සනට ගබඩා වෙලා තියෙනව නේද? මේ මැද්දේ මුකුත් නැහැ. ඇයි? සන්නායක ගෝලනේ සන්නායක ගෝලවල බාහිර පෘෂ්ඨයට යනවා. එහෙනම් දැන් මෙයාගේ ධාරණාව වෙන්නේ කොහොමද? මෙයාගේ ධාරණාව වෙන්නේ මම ඔයාලට දානවා Q සමානයි PV කියන සමීකරණය. හරි? අපි Q කියලා ආරෝපණයක් දුන්නයි කියලා කියමු. Q සමානයි PV කියන ආරෝපණය. දැන් මොකද කරන්නේ? දැන් ඕකට C තමයි අපි ගන්නවා. එතකොට C එන්නේ C එනවා Q බෙදීම V කින්. එතකොට දැන් Q බෙදීම V. අපිට V ගන්න විදියක් නැද්ද? මේ ගෝලයක V හොයන්න අපි ඉගෙන ගත්තා. ගෝලයක විභවය දෙවෙනි වීඩියෝ එකෙන් මොකක්ද එනවා? ගෝලයක විභවය එනවා 1.4යි එප්සිලන් මේ විදිහට Q කියලා ආරෝපණයක් දීලා තියෙන ගෝලයක විභවය 1.4යි එප්සිලන් Q බෙදීම මොකක්ද මේකේ අරය R කියන සමීකරණේ. හරි? Q බෙදීම R කියන සමීකරණය. මම මොකද කරන්නේ? මං ගිල වැඩ වගේ මේකට ආදේශ කරනවා 1.4යි එප්සිලන් Q බෙදීම R මේ Q ට මේ Q කපලා යනවා. මේ ටික කෙලින්ම මේ උඩත් එක්ක සුල වෙන්නේ. අර මේක හේතු එකයට මේ Q යේදී මේකනේ. ඒතකොට මේ යට තියෙන එක උඩත් එක්ක සුළු වෙන්නේ. ඒතකොට 4යි එප්සිලන් R එනවා මෙන්න මේම ගෝලයක ධාරණාවේ. හරිනේ? ඔන්න ඔප්පු කරලම් පෙන්නවා. ගෝලයක ධාරණාවේ ගන්නේ 4යි එප්සිලන් R කියන සමීකරණය. එතකොට අපිට කිසියම් සාපේක්ෂ පරාජිතාවයක් නම් දීලා තියෙන්නේ
4යි 5 එප්සයිලන් 4යි 5 එප්සයිලන් r එප්සයිලන් r අන්න ඔහොම ගත හැකි. දැක්කද කතාව? එතකොට ওই විදිහට ගෝලයක ධාරණාව වෙන සමීකරණ දෙකක් අපිට හම්බ වෙනවා. ඔයාලට එතකොට ඕනෙම ගෝලයකට ධාරණාවේ වෙන්න පුළුවන්. දාගන්න ඔය දෙක. ඊළඟට අපි අද ඉගෙන ගන්න අන්තිම තියරි පොයින්ට් එක මොකක්ද? මෙච්චරයි තියරි වලට කියලා ඉගෙන ගන්න තියෙන ධාරිත්‍රක වල. ඊට පස්සේ ගණන් තමයි හදන්න තියෙන. හදලා පෙන්නනකොට ඔයාලට ඉගෙන ගන්න උඩක් දේවල් තියෙනවා. එන ගණන් ටිකක් බලන්න අනිවාර්යයෙන්. ඊළඟට ඉගෙන ගන්නේ ධාරිත්‍රකයේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක ගබඩා වූ ශක්තිය. මොකක්ද කියන එක දාගන්න. සමාන්තර තහඩු ධාරිත්‍රකයේ ගබඩා වූ ශක්තිය. අපි Q කියලා ආරෝපණයක් දීලා B කියලා විභවයකට මෙන්න මේවා පත් කරලා තියෙනවා නම් C කියලා ධාරණාවයක් තියෙන ධාරිත්‍රකයක්. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? Q සමානයි CV දානවා. Q සමානයි CV නේ මොකද? W නේන W අපිට හම්බ වෙන සමීකරණ මොකද්ද? W හම්බ වෙනවා මෙන්න මේ කියන සමීකරණය. සමීකරණ ටික දැන හිටියම ඇති. W සමානයි භාගයයි VQ. හරි. ඔයාලට මතකද අපේ මේ පළවෙනි වීඩියෝ එකේදී ශක්තියට ඒ කියන්නේ ආරෝපණ දෙයක් අතර ගබඩා වෙච්ච ශක්තියට ගත්තු නොවේක මොකද්ද? W සමානයි BQ. මේකෙදි W සමානයි භාගයයි BQ කියලා එන්නේ. හරි. ඒක හොඳට මතක තියාගන්න. අරකෙදි W සමානයි BQ කියන සමීකරණය යූස් කරන්නේ. මේකෙදි W සමානයි භාගයයි BQ. එතකොට මේක ඇත්තටම ෂෝට්ම නෝට් එකක්. හොඳේ මම මේවා වෙන විස්තර කියලා දෙන්න. මේක සාධනය කරලා පෙන්නන්න පුළුවන්. සාධනය කරන්න යන්නේ නැහැ. වැඩක් නැහැ නේ දැන් ඔයාලට සාධනය කරන්නේ. ඊළඟට W සමානයි මොකද්ද? Q සමානයි CV දාතය කියන්නේ. එහෙනම් මේ Q වෙනුවට මම CV ආදේශ කරනවා. එතකොට මොකද භාගයයි W සමානයි භාගයයි B වතාවක් CV. B වතාවක් B වර්ග වෙනන භාගයයි මොකද්ද? භාගයයි CV වර්ග වෙනවා. හරි. ඊළඟට W සමානයි මොකද්ද? දැන් මට Q සමානයි CV දැම්මනේ මොකටද ආදේශ කරේ? Q වෙනුවට ආදේශ කරේ. මම දැන් B වෙනුවට ආදේශ කරනවා. B වෙනුවට ආදේශ කරන්නේ Q බෙදීම C කියන එක. Q බෙදීම C ආදේශ කරාම භාගයයි B වෙනුවට ආදේශ කරන්නේ Q බෙදීම C වතාවක් මොකද්ද? Q. එහෙනම් භාගයයි Q වර්ග බෙදීම C කියලා තව සමීකරණයක් එනවා. මේ සමීකරණ තුනම අපිට යූස් කරන්න පුළුවන්. හරි? ওই සමීකරණ තුනම යූස් කරන්න පුළුවන්. ওই සමීකරණ තුන යූස් කරන තැනක් කියන්නද? මෙන්න මෙහෙම ගණන් ಜಾති අපිට හම්බ වෙනවා. කොහොම ගණන් ಜಾතිද? අපිට ගණන් දෙනවා සමහරලාට ධාරිත්‍රකයක් ආරෝපණය කරලා යව ඒකලිත කරලා තියෙනවා කියලා. මොකද්ද ඒකලිත කරනවා කියන වචනේ තේරුම? හොඳට මතක තියාගන්න මේක ගණන් එනවා. ඒකලිත කියන එකේ තේරුම. ඒකලිත කරනවා කියන ධාරිත්‍රකයක් එයාගේ තියෙන මේ සියලු සම්බන්ධ නැති කරලා එයාව තනියෙන් වෙනම තියෙනවා. හරි? එතකොට එයාගේ මේ දෙක වලින් කිසිම සම්බන්ධයක් නැහැ. දැන් එතකොට මෙයා ආරෝපණය කරලා නෙදී. එතකොට එයාගේ ආරෝපණය වෙනස් වෙනවදායි. ඇයි? මේ පැත්තේ දෙකලවර ගලනවත් ධාරාවක් නැහැ. ඇයි ගලන්න සම්බන්ධ වෙලා නැහැ? එහෙනම් මේ අතුලේ තියෙන ආරෝපණය කිසිම හේතුවක් මත වෙනස් වෙනවද? නැහැ. එහෙනම් ධාරිත්‍රකයක් ඒකලිත කරා කියන එකේ අදහස වෙන්නේ එයාගේ ආරෝපණය නියතව තියනවායි කියලා. හරිනේ? ඔන්නෝම ඒකලිත කරලා ඒ කියන්නේ ආරෝපණය නියතව තියලා ඔයාට කියන ওই ධාරිත්‍රකේ තහඩු දෙක අතර දුර වැඩි කරනවා කියලා. D වැඩි කරනවා කියලා. එතකොට ඔයාගෙන් අහනවා මෙයාගේ විභවයට මොකද වෙන්නේ කියලා. විභවයට මොකද වෙන්නේ? D වැඩි කරාම D ත් එක්ක සම්බන්ධ තියෙන්නේ එප්සයිලන් A බෙදීම D. එහෙනම් D වැඩි කරනකොට C අඩු වෙනවා කියලා ගන්න පුළුවන් ඔයාලට. හරිනේ? D වැඩි කරනකොට C අඩු වෙනවා. එතකොට Q සමානයි CB ට අනුව Q සමානයි CV ට අනුව Q දැන් නියතයි නේද? Q වෙනස් වෙන්නේ නැහැ මොනවා කරත්. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් C අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? මේ Q කියන එක නියතව තියාගන්න B වැඩි වෙන්න ඕනේ. හරි? එහෙනම් විභවයට මොකද වෙන්නේ? D වැඩි කරනකොට විභවය වැඩි වෙනවා. අන්න හිතන විදිය. දැක්කනේ? ඕනිවාන කරතයි කියලා. ඊළඟට අහනවා ඔයාගේ D වැඩි කරනකොට W ට මොකද වෙන්නේ කියලා. දැන් D වැඩි කරනකොට C ට වෙන දේ අපි දන්නවනේ. C අඩු වෙනවා. හරිනේ? B ට වෙන දේ B වැඩි වෙනවා. හරි. අපි හිතමු ඔය B ගන්න නැතුව අපිට කෙලින්ම C එකෙන් ගන්න තිබ්බයි කියලා. ඒ කියන්නේ ඔයගෙන් අහන්නේ කෙලින්ම මේක ඒකලිත කරනවා ඊට පස්සේ D වැඩි කරනවා. D නේ මම මේකදී A වැඩි කරනවා. හරි? A වැඩි කරනවා. D වැඩි කරන්න පුළුවන්. මම මේ කලින් D හදපු ඉඳන් දැන් A වැඩි කරනවා. A වැඩි කරනවා. A වැඩි කරද්දි C ට මොකද වෙන්නේ? A වැඩි කරද්දි C වැඩි වෙනවනේ. ඇයි? අනුලෝම සම්බන්ධයනේ. A වැඩි කරද්දි C වැඩි වෙනවා. දැන් අපි කෙලින්ම B ට යනකොට W ට යමුද? කොහොමද යන්නේ? මෙන්න මේ සමීකරණ තුන එකක් යූස් කරන්න පුළුවන්. මම මොකක්ද යූස් කරන සමීකරණය? හොඳට මතක තියාගන්න. යූස් කරන්න ඕනි සමීකරණ තමයි අපිට නියතව තියලා දෙන එක අයින සමීකරණය. ඒ කියන්නේ Q ඉන්න සමීකරණය. දැන් අපි B සහ C කියන දෙන්නම ඉන්න සමීකරණයක් ගත්තොත් දැන් C වෙනස් වෙද්දි B වෙනස් වෙනව නේද? C වෙනස් මේ වෙනස් වෙද්දි B වෙනස් වෙනවා නම් අපිට ගන්න පුළුවන්ද මේක W වෙනස හරියට? නෑනේ. C වෙනස් වෙද්දි B වෙනස් වෙනවා.
එහෙනම් මොකද කරන්නේ? වෙනස් වෙන්නේ නැති එක්කෙනෙක් ඉන්න සමීකරණය ගන්නවා. W සහ C විතරයි මේක විචල්ය යන්නේ නේ. Q කියන එක නම් නියතයි. Q කියන එක නම් නියත වෙන්නේ මේක ඒකලිත කරලා නිසා. ආයෙත් Q නියත නම් C වැඩි වෙද්දි මොකද වෙන්නේ? W අඩු වෙනවා නම් A වැඩි වෙද්දි C වැඩි වෙනවා. C වැඩි වෙද්දි W අඩු වෙනවා. දැක්කද ඒ ගණන් හිතන විදිහ? හරිනේ. අපිට නියත කරලා තියෙන එක ඉන්න සමීකරණ තමයි ගන්න. හරිද? එතකොට ඔය විදිහට ඒ වගේ ඒවා හදන්න පුළුවන්. දැක්කද ලස්සන කතාව? ඔය දින්න මම මේ කිව්ව ප්‍රයෝජනය මේ සමීකරණ තුනම මතක තියාගෙන ඉන්න එකේ මතක තියාගන්න ඕනේ එකයි මතක තියාගන්න අනිත් දෙක කෙලින්ම මේ Q සමාන CV දාලා ආදේශ කළා හරිනේ එතකොට ඔතනින් අපිට ඉගෙන ගන්න තියෙන තීරීස් ටික ඉවරයි හරි ඊට පස්සේ තියෙන ගණන් පාර්ට් එක තමයි ගණන් පාර්ට් එක මම හදලා දානවා වීඩියෝ ටික මේක වීඩියෝ එක බලලා හොඳට මේකේ තියෙන සමීකරණ ටික පාඩම් කරලා ගණන් ටික තනියෙන් try කරන්න තනියෙන් try කරලා බැරි වෙන ඒවා විල බලන්න හරිනේ එහෙනම් ওই විදිහට වැඩේ වෙනවා ඔතනින් වැඩේ ඉවරයි දාරිත්‍ර වල තීරි කෑල්ල